වැස්ස කියන්නේ මගේ ජීවිතේ මම ආසම දෙයක් වුණාට ඔන්න අද දවස නම් මම බලාගෙන හිටියේ කොයි වෙලාවක මේ වැස්ස නවතීද කියලා. මොකද දන්නවද? අද මම ලස්සන තැනක් බලන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ වැස්සටම ගැලපෙන්න උණු උණු පොල් රොටී තමයි මගේ උදේ කෑමකුනේ. මම හරිම ආසයි වීකෙන්ඩ් එකට මේ වගේ චුට්ටක් ඇවිදින්න යන්න. ඔන්න ඉතින් මං චූටි ඉයරින්ග්ස් දෙකකුයි බ්‍රේස්ලට් එකකුයි මගේ මේ ඩ්‍රෙස් එකට සිලෙක්ට් කරගත්තා. ඉතින් ඉයරින්ග්ස් කොච්චර තිබුණත් මේ දවස්වල මට හැම ඩ්‍රෙස් එකකටම දාන්න මතක් වෙන්නේ මෙන්න මේ ඉයරින්ග්ස් දෙක. මං ඒ දෙකට මාරම ආසයි. අද දවසේ වැස්ස නිසා මම හිතුවා මගේ හෙයා එක ක්ලිප් කරගෙන ගියොත් හොඳයි කියලා. ඔන්න ඉතින් බලන්නකෝ දැන් නම් වැස්සක් තිබුණද කියලාවත් හිතාගන්න බැරි තරමටම පරිසරය වෙනස් වෙලා. මේ තියෙන එන්ට්‍රන්ස් එක. ඉතින් අපි අද ආවේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට. ඔන්න ඉතින් අපි ටිකට්ස් අරගෙන එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණා. ඉතින් මේ ගහකොළ දකිද්දි මට නම් හිතට මාරම සැනසීමක් තමයි දැනෙන්නේ. ගොඩනැගිලි වාහන සද්ද වෙනුවට ගහකොළ පිරිච්ච කුරුල්ලන්ගෙන් වටවෙච්ච මේ පරිසරය හරියට මට නම් භාවනාවක් වගේ. ඔයාලත් මේ ගාඩන් එක බලන්න දවසක අනිවාර්යෙන්ම යන්න. ඉතින් මේ ගාඩන් එකේ ඖෂධීය වටිනාකමක් තියෙන ශාක ගොඩාක් තිබුණා. ගස් විතරක් නෙවෙයි මේ වගේ ලස්සනම ලස්සන මල් දැක්කම මට නම් මේවා දාලා ඉන්න හිතුනේම නෑ. අපිට බලන්න යන්න ඕන තැන් ලේසියෙන් හොයාගන්න ගාඩන් එක පුරාවටම මම්පොරු ගොඩාක් තිබුණා. බලන්නකො මේ මල් මට නම් මේවා දකිද්දි අල්ලන්න නැතුව නම් ඉන්න බැරි වුණා. Sitting in the basement apartment I rented with you. Remembering the holiday party we had with the crew. අපි ගාඩන් එක බලන්න ගියේ වීකෙන්ඩ් එකක නිසා ක්‍රවුඩ් එක නම් ටිකක් වැඩියෙන් හිටියා. ඒ නිසා ඉතින් අපිට වාඩි වෙන්න තැනක් හොයාගන්න චුට්ටක් විතර ඇවිදින්න ඕන. ඉතින් ඔයා ෆ්‍රී ටයිම් එකක් තියෙන කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරන්නේ මේ ගාඩන් එක බලන්න ඔයාලා වීක්ඩේ එකක යන්න. ඉතින් වාඩි වෙන්න තැනක් හම්බුන ගමන්ම අපි කරේ අපේ ලන්ච් එක ගත්ත එක. මේ බලන්නකෝ මට ඉතින් මෙතනින් යාළුවෙක් හම්බුණා. මටත් ඉතින් ගෙදරින් එක්කෙනා මදිවට එළියට ගියහම තව එක්කෙනෙක් හම්බෙනවා. වැස්සත් චුට්ටක් පායපු එකේ මට හිතුණා මේ ලස්සන දවසේ එන්ජොයි කරන්නත් එක්ක අයිස්ක්‍රීම් එකක් කන්න. ඉතින් මම මෙයාව ඉක්මනටම යවුවා අයිස්ක්‍රීම් අරන් එන්න. අයිස්ක්‍රීම් අරන් එනකම් මම විතරක් නෙමෙයි බලාගෙන හිටියේ. ඔන්න ඉතින් මගේ අලුත් යාළුවත් ඉන්නවා අයිස්ක්‍රීම් කන්න බලාගෙන. ඉතින් මං හරිම ආසයි ලස්සන දවසක් හම්බුනහම ඒ දවසේ කොයි වෙලාවක හරි අයිස්ක්‍රීම් එකක් කන්න. මට නම් හිතෙන්නේ ඒකෙන් අපේ දවසේ මතක තවත් ලස්සන වෙනවා කියලා. තව චුට්ටක් මේ නිස්කලංක පරිසරය විඳින ගමන් ඉඳලා අපි දැන් යන්නේ තවත් ලස්සන තැනක් බලන්න. ඉතින් අපි ආවා බෝට් රයිඩ් එකක් යන්න. හැබැයි ඉතින් අපිට නම් මේ chance එක මිස් වුණා.
ඔයාලත් ගාඩන් එකේ බෝට් රයිඩ් එකක් යන්න හිතන් ඉන්නවා නම් හවස 4ට කලින් යන්න. නැත්නම් ඔයාලටත් ඒ chance එක මිස් වෙයි. ඔයාලා චූටි බබාලා එක්කන් එනවා නම් චූටි බබාලට සෙල්ලම් කරන්න මෙතන චූටි ප්ලේග්‍රවුන්ඩ් එකකුත් තිබුණා. ඔන්න මේ තියෙන සමනල උයන. ඉතින් මේ ගාඩන් එක ඇතුලේ දේශීය වගේම විදේශීය සමනල් වර්ග 30කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ ගාඩන් එක ඇතුලේ අවුට්ඩෝර් වගේම ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් හවුස් එකකුත් තියෙනවා. ඔයාලා ගාඩන් එක බලන්න යනවා නම් අනිවාර්යෙන් ඒ තැනත් බලන්න. මට ඉතින් මෙයාලව දාලා යන්න ලෝභ නිසා මම ආයෙත් පාරක් ආවා මෙයාලව බලලා යන්න. මේ ඔයාලා දකින්නේ මේ ගාඩන් එකේ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් හවුස් එක. ඉතින් මේ විදිහට තමයි මගේ සෙනසුරාදා දවසේ ලස්සන මතක ගොඩාක් එකතු වුණ ලස්සන දවසක් වුණේ. ජීවිතේ සදාකාලික මතක තමයි සැඳෑ සමයක අපිව ජීවත් කරන්නේ. මතකයට එකතු වුණ ලස්සන චාරිකාවකින් ඔයාලා හම්බෙන්න ආයෙත් එන්නම්. එතකන් හැමෝම hina වෙලා ඉන්න.